දැන් මම ගවේෂණය කරගත්ත ඇති කීපයක් තියෙනවා. ඒකට මැණික් සහ ඛනිජ එක පැත්තක්. මේ රටට ලොකු අඩුවක් තමයි මේ රටේ තියෙන මේ පොළවේ විවිධත්වය සහ මේ පොළවේ ලැබෙන වටිනා දේවල් විදේශිකීන්ට සහ ලංකාවේ මේ ඉගෙන ගන්න ළමයිට බලන්න ඒ වෙනුවෙන් වෙච්ච මැණික් සහ ඛනිජ කෞතුකාගාරයක්. ඒක ජාතික එකක් වශයෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මම ඒකට ලොකු කාලයක් තිස්සේ එකතු කරනවා. මම එකතුවක්. ඒ එකතුවේ එකක් තමයි මේ මම Queen of Asia කියලා ලෝකයේ විසරකම කොරන්ඩම් වර්ගයේ හිල්මැණික ඉදිරිපත් කරේ 2021 වර්ෂයේ. ඒක ඇත්තටම වික පිළිවෙලට පස්සේ මට මගේ ගවේෂණ කරන එකයි මගේ අර දේවල් පරිස්සම් කරගන්න ඔක්කොම මම ලොකු ගැටලු ටිකක් ආවා. මේකේ වටිනාකම දන්න කට්ටිය කුමන්ත්‍රණ කරා. මට උදව් වෙනවා විදියට ඊළඟ එක තමයි දැන් හිතමු මෙන්න මේක මේ දැන් මම ඉදිරිපත් කරේ Queen of Asia එකට කලින් 95 වර්ෂයේදී හම්බ වෙච්ච ලොකුම කොරන්ඩම් ස්පටිකය. ඊළඟට මේ මැණික් හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. අපි මේවා මේ නිකන් දෙක පහක රටවල් වලට දෙනවා ආයි හැදෙනවද අපිට? අපිට ආයි හැදෙනවා කියන්නේ. ඊට මේ සමාජගත කරේ මේ ලක්වැසියන්ට කියාදී අති ප්‍රබල කාරණා පිළිබඳ. විශේෂයෙන් මේ සිදුවෙන නියමිත ස්වභාවික ආපදාවක ඒකෙන් අපි ගැලවෙන්නේ කොහොමද මොනවද අපිට අතේ ව්‍යාමාර සහ නව දැක්මක් ඇතුව මේ අපේ රට ගොඩනැගියේ හැක්කේ කොහොමද කියන ඒ කියන්නේ මම හිතන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුණු ශේෂ්ත්‍රයන් තමයි කතාව තුන වෙන්නේ. ඒ එක්කම මට මතකයි 2021 වර්ෂයේ මෙවැනි සුවිශේෂී දෙයක් මේ ජීවිතේ තව සිදු වුණා. ඒ වගේම මේ රටට ඔබ විශේෂ පණිවිඩයක් දෙනවා. ඔබ ඒක සඳහන් කරන්න කැමති නම් ඒක හොඳයි කතා කරන්න අවශ්‍යයි. හේතුව මොකද දන්නවද? නැත්නම් ඒකත් මේකට බාධාක් වෙන්න පුළුවන්. මොකද එතනදී මම දැන් 2021 දී මම ඒක කියන්න දැන් මම ගවේෂණය කරගත්ත ඇති කීපයක් තියෙනවා. ඒකට මැණික් සහ ඛනිජ එක පැත්තක්. ඒක එක පැත්තක් විතරයි. ඒකට මම පෞද්ගලිකව මං ගාව විශාල එකතුවක් තියෙනවා. එයා අවුරුදු ගාණක් මම එකතු කරපුවා ලංකාවේ. හැබැයි මම මේ එකතු කරන්න හේතුව තමයි මේ රටට ලොකු අඩුවක් තමයි මේ රටේ තියෙන මේ පොළවේ විවිධත්වය සහ මේ පොළවේ ලැබෙන වටිනා දේවල් විදේශිකීන්ට සහ ලංකාවේ මේ ඉගෙන ගන්න ළමයිට බලන්න ඒ වෙනුවෙන් වෙච්ච මැණික් සහ ඛනිජ කෞතුකාගාරයක්. ඒක ජාතික එකක් වශයෙන් කරන්න ඕන දෙයක්. ඉතින් මම ඒකට ලොකු කාලයක් තිස්සේ එකතු කරනවා. මම එකතුවක්. ඒ එකතුවේ එකක් තමයි මේ මම Queen of Asia කියලා ලෝකයේ විසරකම කොරන්ඩම් වර්ගයේ හිල්මැණික ඉදිරිපත් කරේ 2021 වර්ෂයේ. හැබැයි මම ඒක ඉදිරිපත් කරන්න හිතපු එකක් නෙමෙයි. ඒක තමයි මම කරන්න හිතියේ ලෝකෙම ඉන්න ඛනිජ විද්‍යාඥයෝ සහ මැණික් විද්‍යාඥයෝ ඉන්ටර්නැෂනල් මිනරොලොජි ඇසෝසියේෂන් එක. ඔකට ඉන්ටර්නැෂනල් ජෙමොලොජි ඇසෝසියේෂන් එකේ ඒ සියලු දෙනාට ආරාධනා කරලා කන්ෆරන්ස් එකක් සහ ප්‍රදර්ශනයක් විදිහට අපේ අලුතින් සොයාගත්ත දේවල් ගොඩක් තියෙනවා අපිට. දැන් ඒක එකක් විතරයි. තව ලෝකෙට සුවිශේෂී වෙච්ච ඒ වගේම මිල කළ නොහැකි ගොඩාක් දේවල් ඇත්තටම මේ මගේ ගවේෂණ කාල තුලදී සොයාගත්තා. ඒකවල දැන් මගේ ගුරුනාන්සේ ලෝකෙට අලුත් මැණික් වර්ග සහ ඛනිජ ඉදිරිපත් කරපු කෙනෙක්. ඒකට මට තව විශේෂ මැණික් විශේෂ අලුත් මැණික් විශේෂ කීපයකින් ඛනිජ විශේෂ තියෙනවා මං ගාව ඉදිරිපත් කරන්න. ඒක බොහොම සන්තෝෂයෙන් කියන්නේ හේතුව දැන් මගේ ගුරුනාන්සේ ඒවා ඉදිරිපත් කරනකොට එයාට ඒවට ආපු බාධක නිසා මම මේවා තාම ඉදිරිපත් නොකර ඉන්නේ. දැන් අලුත් මැණික් වර්ගය ලෝකෙට අනුලා දෙනකොට එයාට ඒක දැන් අර කලින් හිටපු අපේ ඛනිජ විද්‍යාඥයන්ට ඒ කාලෙත් වෙලා තියෙනවා. මොකද අපේ රටේ දේවල් ඒ විදිහට අපිට තාක්ෂණයක් නැතුව අපි දැනුමේ ඉදිරිපත් කරනකොට මේ අර දියුණු රටවල ඉන්න මේ විද්‍යාඥයෝ පොඩ්ඩක් කැමති නෑ ඒක පිළිගන්න. ඒගොල්ලන්ට තාක්ෂණය තියාගෙනනේ ඒගොල්ලෝ මේවා හොයාගන්නේ. අපි තාක්ෂණය නැතුව ඒක මේම අලුත් එකක් කියලා දෙනකොට ඒගොල්ලෝ කැමති නෑ. ඒකට මගේ ගුරුනාන්සේට 2000 දී හොයාගත්ත එකකට 2010 දී තමයි ඒක පිළිගන්නේ. එතකොට ඒක සකලක් කරන්න ඕනේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඉතින් ඒ නිසා ඒ මොකද අපේ විද්‍යාගාර පහසුකම් නැති නිසා. ඉතින් මම
මගේ බලාපොරොත්තුව තිබ්බේ මේ සියලු විද්‍යාගාර පහසුකම් එක්ක ඒ සියලුම මැනික්සා කණිජ විද්‍යාවත් ඒකට IMA ඒගොල්ලෝ ඔක්කොම ගෙන්නලා මේවා ඉදිරිපත් කරනවා. ඒකට ඒගොල්ලන් පිළිගන්න වෙනවා තර්ක කරන්න වෙනවා. අනිවාර්යයෙන්ම. ඒකට එහෙම කරන්නේ නැත්නම් මටත් වෙන්නේ ගුරුනාථට වෙච්ච දෙයමයි. ඉතින් ඒ වගේම මගේ ওই Queen of Asia එලිදක්වන්න හේතුව තමයි අතර මේක මේ වෙලාවේ කියන්නේ කොහොමද? හේතු නැත්නම් ඒකට ආපු අර සමාජ කතිකාවෙන් මේ මගේ පණිවිඩයට හානියක් වෙන්න පුළුවන්. අතන අපරාධයක් ඒක. මොකද දැන් ඒක ගැන දැනුවත් නැහැ නේ ගොඩක්. දැන් අපි තුමු ඒක මම ඉදිරිපත් කරන පළවෙනිම හේතුව තමයි ඒ වෙනකොට කොරෝනා ව්‍යසනය නිසා ලෝකේ සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ගේ මානසික මට්ටම වැටිලා තිබ්බේ. ඒ කියන්නේ සියලු මාධ්‍ය වලින් යන්නේ මැරිච්ච ගානයි ඒකට වෙච්ච හානි තුන ලෝකෙම කවදාවත් එක්ක සම්පූර්ණයෙන්ම වැටුණා. සල්ලිකාරයද දුප්පතාද ඔක්කොම බලාපොරොත්තු නැති වුණා. ඒ අවස්ථාවේදී මම මේක ඉදිරිපත් කරේ අනිත් අපේ රටකට එතකොට ආර්ථික මට්ටමින් අපිට ණයක්වත් දෙන්න නැති තැනක තිබ්බේ වෙලාවේ. ඒ කියන්නේ අපි යම් කිසියකින් මම ලෝකෙට පෙන්නුවා මේ රටේ වැලියු එකක්. අනිත් එක අලුත් නිවුස් එකක්. ඒ නිසා තමයි මේ නිවුස් එක රටවල් 100 ගානක ඉතා ඉක්මනින් මේ විදේශ රටවල් පවා ඒක ගියා. ඒකට හේතුව තමයි අර අලුත් නිවුස් එකක් වුණා කොරෝනා එකෙන් පස්සේ. ඒ කියන්නේ නිරෝගී විශාලත මැනික් ගන්න. මොකද මිනිස්සුන්ට සියලු වටිනා දේවලුත් එපා වෙලා තිබ්බ වෙලාව. ඒක එකක්. අනිත් එක තමයි මම ලංකාවේ පොළොවේ තියෙන වටිනාකම තමයි ඉදිරිපත් කරේ. එතකොට මම Queen of Asia කියලා නම දාන්න හේතුව ඇත්තටම මේක සරාජ් මේ ලංකාවේ මිනිස්සු විතරයි මේ පොළොවට අම්මා කියන්නේ. ඒ කියන්නේ මව් රට, මව් බිම, ලක් මව. අපි ඔක්කොම අම්මා කියන්නේ මේ පොළොවට. අපි ඒකේ අම්මගේ ගෞරවය දෙනවා රටට. ඒක හරි. ඒතකොට දැන් අපේ මදර් නේචර්. ඒතකොට ඒක තමයි මම ක්‍රැඩිට කරේ ආසියාවේ. ඒ නිසා Queen of Asia මොකද ලෝකෙට රැඳිනවල් හිටියා මහරජින් හිටියා. නමුත් ආසියාවට අපිට අතීතවත් රැඳිනක් හිටියා කියලා එන්නේ මම දන්නවනේ මේකේ වටිනාකම සරාජ්. මේ පොළොව මෙයා තමයි මේකේ රැඳින්නේ. මේ අනිත් ආසියාවේ රටවල් එක ගත්තාම මෙයාගේ වටිනාකම මම දැකින්න තමයි අරකට ආසියාවේ රැඳින කියලා නම දෙන්නේ. ඉතින් එතකොට දැන් අර ඒකෙදි අර කේක ප්‍රශ්නාව දැන් ඇත්තටම අපි මේ බෙලිමේ දාන මැනික් ගලයි අපේ මුද්ද තියෙන එකයි එක්ක මේ කෞතුක වටිනාකම වෙනස්. නමුත් ඒකේ වටිනාකම මම දන්නවනේ. ඒ නිසා මම ලෝකෙට තමයි ඒක පෙන්වන්නේ. මොකද ඒවා ඉන්සිටු ඩිපොසිට්. අන්න ඒක කියන්නේ දැන් මේ ඔය ලතින් භාෂාවෙන් ඉන්සිටු කියන තේරුම තමයි ඔය කණිජ විද්‍යාවේදී මේ නිර්මාණය ලෝකේ පොළවේ නිර්මාණය වෙනකොට මේ මැනික් සම්පත ඒ නිර්මාණය වෙච්ච තැනම ඒවා ඒ විදිහටම තියෙන ඒවා. ඒවා පොළොව යටින් ගමන් කරලා නැහැ. එතකොට ඒකේ වැල්යු එක ගොඩක් වෙනස්. හේතුව ඒකේ පෞරාණික භාවය ඔප්පු කරන්න පුළුවන්. අපේ රටේ පොළොව කොච්චර තරණිද? අන්න ඒකේ වටිනාකම තාම මේ ලංකාවේ මේ වැලිත් ව්‍යාපාරිකයන්ට ඒක ඇත්තටම දැනෙන්නේ නැහැ. හේතුව මොකද? ඒගොල්ලෝ බලන්නේ අර ඒගොල්ලෝ ඉතින් ඒක සාධාරණයි. ඒගොල්ලෝ බලන්නේ විවිධ දේවල් කපලා පොදාලා එතකොට වැලියු එක විතරයි. මම ඊයේ අර පෞරාණික භාවයත් එක්ක විශාලත්වය. ඒ වගේ විශාලත්වයේ ගාවත් ලෝකේ මේ ඩිපොසිට්. ඒකට මම ඉන්සිටියුට් ඩිපොසිට් කියලා ඒක තමයි මම ගොඩක් ගවේෂණය කරේ. එතකොට දැන් අපි තුමු හතරකමාර පාරක් කපනකොට හම්බුනේ ඉන්සිටියුට් ඩිපොසිට්. ඒවා පොළොව යටින් ගමන් කරන එකයි ස්පටික ස්වරූපයේ තියෙන්නේ නෑ. ඒ ඔක්කොම ස්පටික එකතුවක්. එතකොට ඒ වගේ එකක් තමයි ඔය Queen of Asia කියන එක. ඒ ඩිපොසිට් එක. ඒ වගේ ඩිපොසිට් ලංකාවේ මම ගණනාවක් සොයාගෙන ඉවරයි. එතකොට ඒවා වෙනම වැලියු එකක්. ඒවා මේ ලංකාවේ මම මේ වගකීමෙන් කියනවා. මේ රජයේ ආයතන වලට කියන්නේ මේ කිසිම රෆ් ස්ටෝන් එකක් අනුමත කරන්න එපා පරීක්ෂණ වලටවත් ලංකාවෙන් පිටට නම් ගෙනියන්න. ඒක මම වගකීමෙන් කියනවා. කිසිම අනුමැතියක් දෙන්න එපා කිසිම හේතුවකට. පරීක්ෂණයක් කරන්න ඕන නම් ඒ රටවල් වලට සල්ලි ගෙවලා ඉතින් සල්ලි තියනනම් තියෙද්දී. ඒක දැන් එකක් වුණා මෙහෙම විනස් වාර්තාවක් හම්බුණා. අන්තිමට ආපහු ගේන්නුනා. ඒ මිනිස්සුන්ට ලොකු මුදලකුත් ගෙවන්න උනා. දැන් අපි හිතුවා ඒකට අපේ දේවල් ඒ වටිනාකම නොදැන මේ පිහිටීමේ වටිනාකම තියෙන්නේ ඒවා කපලා කොටලා මේ මුදුවට දාන එක නෙමෙයි. ඒවා සුද්ධ දන්නවා. සුද්ධ කිව්වට. ඒ කියන්නේ විදේශ රටවල් දන්නවා ඒවා. ඒගොල්ලෝ ඒවා එකපාරට මේවට වටිනාකම කොහොමද මුන්නේ කියන්නේ කියලා එකපාරට වැලියු කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ අපි ගෝත්‍රික මට්ටමින් ඉන්නවට කැමති. එතකොට මගේ ගුරුනාංශයට
එයා හොයපු මැනික් සහ කනිජ වලට ඒකයි ඒගොල්ලෝ බාධාව දැම්මේ. ඒක ડોක්ටර් ගුග්ලින් එහෙම හැම වෙලේම ඉල්ලුවේ එයාගේ නම දාගන්න කරා. ඒතර අපේ ප්‍රොෆෙසර් එයා ගුරුනාන්සේ කීපයක් දැම්මා. එයා මෙන්න අලුත් එකක් කියලා යවනකොට ඒගොල්ලෝ බලනවා ડોක්ටර් ගුග්ලින් මේ බලනවා මේ යාළුවා. තාක්ෂණ නැතුව කොහොමද මේ කියන්නේ කියලා. ඒක තමයි අපි බෝඩ් එකකින් එහාට ගිහින් පොළොව ඇතුලේ රිංගලා තියෙන්නේ. ඒකට අපිට මේ වටිනාකමක් කියන්න පුළුවන් අලුත් එකක් කියලා කියන්න බෑ. ඒකට මේ ඉන්ස්ටිටියුට් ඩිපොසිට් තමයි ඔය දැන් නීතිය වල තියෙන්නේ. ඒ මූන්ස්ටෝන් නීතිය ඉතාම දුර්ලභ නීතියක්. එතකොට ඒක අපි හරි වැලියු එකකට මේ දෙන්නේ. ඇයි ඒක මූන්ස්ටෝන් කිව්වට ලෝකේ ඒ මූන්ස්ටෝන් එක හම්බ වෙන්නේ නැහැ කොහෙවත්. ඒක ඇල්බයිට් එක්ක දෙකම එකතු වෙලා කියලා මේ ලෝකෙන් කියනවා. ගල් දෙකක් එකතු වුණා කියලා එහෙම කියන්න බෑ. ඒක අලුත් ගල. මූන්ස්ටෝන් වල අලුත් නීතිය වලින්. ඉතින් ඒ නිල් පාට වෙන කොහෙවත් නෑ ලෝකේ. එතකොට ඒ වගේ ඒවා අර පොළොව යටින් ගමන් කරපු නැති ඩිපොසිට්. එතකොට මේ ක්වීන් ඔෆ් ඒෂියා එකට අර ලයිට් ගහනවා කියලා අර ඒක කතාව ඉතින් අපි කරුණේ පෙන්නන්න දෙලෝකෙ පෙන්නනකොට ගලක් නේ. අනිත් ඒකට දැම්මේ නිල් පාට ලයිට් හේතුව UV අල්ට්‍රාවයලට්. ඒකෙන් අර මේක ක්‍රෝමියම් නෑ කියලා පෙන්නන්න ගලේ. දැන් ඒක විද්‍යාව. එතකොට බලන මිනිස්සුන්ට ඉතින් ප්‍රශ්නයක් තමයි මේ ලයිට් එකක් ගහන්නේ කියලා. එතකොට හිතන්නේ දැන් අර වඩෙන් තේරෙනවද? ඉතින් අපි UV ලයිට් එකක් ඒකට ගහන්නේ අර ලෝකෙට පෙන්නන්න මේකේ ක්‍රෝමියම් නෑ. ක්‍රෝමියම් තිබ්බොත් පර්පල් වෙනවා. එතකොට බ්ලූ සෆායර් කියලා නම කියන්න පුළුවන් වෙන්න අනිවාර්යෙන්ම ඒකේ ක්‍රෝමියම් නැතුව ටයිටේනියම් අයන් නැන් නිකල් ඒ සංයෝගක ටික තියෙන්න ඕනේ මේ ඇල්මිනියම් ඔක්සයිඩ් එක. ඉතින් ඕක පෙන්වන්න තමයි අපි අර අනිත් ඉතින් අපේ ලංකාවේ නෙළුම් මල් දැන් අපේ නිල්මානිල් මල එහෙම තියන්න හේතුව ඒක අපේ ඉතින් ජාතික පුෂ්පයනේ. ඉතින් මම මේක ලංකාවටම නෙමෙයි මම මේක ලෝකෙට ගෙනියන්නේ. ඇත්තටම ලෝකෙ ගොඩාක් රටවල් වල මැනික් විද්‍යාඥයෝ කවුරුහාගාරවල ආව බලන්න. ඉතින් එතකොට මම ඒකෙන් මේ මගේ මේ එකතු වලින් එකක් පිළිවෙල. හැබැයි ඒක ඇත්තටම එක පින්වලට පස්සේ මට මගේ ගවේෂණ කරන එකයි මගේ අර දේවල් පරිස්සම් කරගන්න ඔක්කොම මම ලොකු ගැටලු ටිකක් ආවා. ඒකත් මම මේ වෙලාවට කියන්න ඕනේ. මම මේ විදිහට මේක මේවත් පරිස්සම් කරගෙන මෙලිම ඉන්න එකත් ගවේෂණ කරගෙන ලොකු දෙයක්. ඒක අර දැන් මේකේ වටිනාකම දන්න කට්ටිය කුමන්ත්‍රණ කරා. මට උදව් වෙන්න විදිහට ඉතින් මම කොහොම හරි අර මේ සබාදාමත් එක්ක ඉන්න නිසා මේ විදිහට ඒවත් බේරගෙන ඉන්නවා. දැන් මට ඕනේ ඇත්තටම මට ඒ වගේ ජාතික උරුම. ඒක මගේ ගලක් නෙමෙයි. මම ඒක පැහැදිලිව කියනවා ජනතාවට. ඒව මේ අනාගත පරම්පරාවට පෙන්වන්න මේ කෞතුකාගාරයක් හදලා ජාතික මට්ටමේ කියන්නේ මම මගේ ලොකු එකතුවක් වෙනවා. ඔය කොරන්ඩම් එක විතරක් නෙමෙයි. තව ලෝකේ ලොකුම ගල්. එතකොට අලුත් ගල්. දැන් මම ගුරුනාන්සේ වාගත්තා වගේ අලුත් මැනික් විශේෂ khනිජ විශේෂ කීපයක් තියෙනවා. එතකොට මට ඕනේ මෙන්න මේ දේවල් ඔක්කොම මේක ඉදිරි පරම්පරාවට රටට ආදායමක් වෙන විදිහට මේවැ අපි විදේශිකයන්ගෙන් ටිකට් හදලා රටට සදාහල් ආදායමක් ගන්න පුළුවන් ඒවා. මොකද මේ වගේ නිර්මාණ වෙන කොහෙවත් මේ නිෂ්පාදන මේ සබහාදහමක් නැහැ. ලංකාව ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක අපි තව එකපාරක් වගකීමෙන් කියනවා රාජ්‍ය හා මැනික් කටයුතු සම්බන්ධ සියලුම ආයතන වලින් මේ රෝ මැටීරියල් කිසිම එකක් යවන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒක ඒතර මේ වැලියු එක ඇඩ් වෙන්නේ ඒ ඔක්කොටම රටින් එළියට ගියාට පස්සේ. අපේ රටට ඒකේ කිසිම එතකොට අපි කරන්නේ ලොකු අපරාධයක් අනාගත පරම්පරාවට හිතන්න එපා මේ මැනික් හැදෙන්න අවුරුදු මිලියන ගාණක් යනවා. අපි මේවා මේ නිකන් දෙක පහක රටවල් වලට දෙනවා ආයි හැදෙනවද අපිට? අපිට ආයි හැදෙනවද කියන්නේ? එතකොට කොහොමද මේ ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක් ඔයාලා දැන් මැනික් ගලක් හම්බුනොත් රජ ආයතනයටවත් ගිහිල්ලා ඒකට වගකීම් යුතු සාධකයක් ගන්න බෑ වැලියේෂන් එක. හඳුනාගෙන නෙමෙයි වැලියේෂන් එකක් ගන්න බෑ වටිනාකම. ඇයි ඒක දෙන්න ඒ වගකීම් ගන්න ආයතන වලට ඒගොල්ලෝ සීමාව බලයි. ඇයි රස්සාව ගන්න ඕනේ? ඇයි මොනවද ප්‍රශ්නේ අපි අන්න එතනින් එහාට යන්න ඕනේ. මම අනිත් එක තමයි මේවා වැලියු කරන්න නම් ලංකාවේ මේ මැනික් ඩිපොසිට් සම්බන්ධව සම්පූර්ණ ගවේෂණයක් කරන්න ඕනේ. මට පුළුවන් වැලියු කරන්න. මම දකින්න හින්දා කියන්නේ මේ
සියලුම දේවල් වැලියු එක ඇඩ් වෙන්නේ රටින් පිට ගියාම. එතකොට මේ රටේ මෙච්චර කාලයකට ඔය ආචාර්ය ඇම්මත්‍රේලා ඔය මේක මැනිකා ස්වාමීන් අධිකාරී පටන් අරගෙන දැන් අවුරුදු 50කට කිට්ටු වෙනවා. ඒකට කොච්චර මැනික් හන්දරාවක් අපි යවන්නේ නැද්ද වෙන රටවල් වලට. ඒක මේ එක්ස්පයර් වෙන්නේ නැහැ. මේ වගේ රටවල් ඒ සාන්තිතවල තියෙනවා. ඒගොල්ලෝ පින්නනවා ඒගොල්ලෝ මෙච්චර දියුනේ අපි ගාව මෙච්චර තියෙනවා. අපි ගාව මොනවාද අපි හිතුවේ ඒවෙන් අපි හිතුවේ මැනික් හන්දක් කියලා. ඒක මේ අපේ අම්මගේ වටිනම දේවල් ලබන්නේ අම්මගේ ආභරණ. එතකොට අපි ඒවා වගකීමෙන් යවන්න ඕනේ. එතකොට එහෙම යවන අපි කො ආර්ථිකයේ මොනවද කරගෙන තියෙන්නේ? මම කියන්නේ අපේ අඩුපාඩු අපි සකස් කරගන්න ඕනේ. ජාතික මට්ටමේ. එතකොට මම මේක දන්නේ හින්දා කියන්නේ මේවා ආයි නැවත හැදෙන්නේ නැහැ. එතකොට මට පුළුවන් මේ ගලක් වැල්යු කරන්න. ඇයි මම මේ කොච්චරක් තව ඉතුරුද කියලා දන්නවා රට ඇතුලේ. එහෙම දන්නේ නැතුව වැල්යු කරන්න බෑ. ඒක හරියි. ඉතින් ඒ නිසා මම වගකීමෙන් කියනවා මේ රජයේ ආයතන වලට මේ හැම කෙනෙකුටම මේ සම්පත මේ අනවශ්‍ය විදිහට මේ පිටරටට මේ රෝ මැටීරියල් විශේෂයෙන්ම වැලියු එක ඇඩ් නොකර යවන්න එක සම්පූර්ණයෙන් නවත්තන්න. ඊළඟ එක තමයි දැන් හිතමු මෙන්න මේක මේ දැන් ඔය මම ඉදිරිපත් කරේ ක්වීන් ඔෆ් ඒෂියා එකට කලින් 95 වර්ෂයේදී හම්බ වෙච්ච ලොකුම කොරන්ඩම් ස්පටිකය. එතකොට මේක ඒ ව්‍යාපාරිකයෝ සිංගප්පූරුවට ගෙනහිල්ලා ඒක කපලා කොටලා ඒක විනාශ කරනවා. නෑ මම විනාශ කරා නෙමෙයි ඒකෙන් රටට ආදායම ලැබුණා. නමුත් මේක තිබ්බනම් මේක කොච්චර දවසින් දවස මේක කොච්චර වැලියු එක ඇඩ් වෙනවද මේ ලෝකේ ලොකුම තිබ්බ එක. දැන් ඒ වගේ තමයි අනිත් එකත්. දැන් මම ඉදිරිපත් කරේ. දැන් මම ගාව ඒ වගේ විශාල ගල් තව ගොඩක් එකතුවක් තියෙනවා. එතකොට දැන් මම මේ උදාහරණයක් කිව්වේ. දැන් මේවා නැති වුණොත් නෑ. ළමයින්ට බලන්න නෑ අනාගතේ. ඒතර මේ වගේ ඒවා කොහෙවත් ලෝකේ මේ මන්න ගන්න විදිහට කිසිම රටක මේ සබහාදහම විසින් නිෂ්පාදනය කරලා නෑ. ඒකයි මම කියන්නේ මේක අපේ රට විශාල වටිනාකමක් තියෙන අපි තමයි මේ ආසියාවේ පොහොසත්ම රට. මේ ලංකාවේ හැම මිනිස්සෙක්ටම මේක අයිති. මේ සබහාදහමේ අයිතිය මේක ඉපදිච්ච ඔක්කොම උරුමේ තියෙනවා. දැන් මගේ ක්වීන් ඔෆ් ඒෂියා එක මේ රටේ ඔක්කොම ජනතාවට අයිති. මම ඉන්නේ එතන. ඒක මේ ඉපදිච්ච හැමෝටම මොකද ඒ ඇවිල්ලා රටේ ප්‍රධාන අපි රට ගයක් කියලා ගත්තොත් ගෙදර සේප්පුව අප්පරමයි තියෙන්නේ. අම්මා තාත්තගේ ඔක්කොමයි තියෙන්නේ. ඉතින් සේප්පුවේ තියෙන දේ තමයි මේ. ඉතින් මම ඒ දේවල් ජාතික මට්ටමේ කෞතුකාගාරයකට සියලු දේවල් දෙනවා. තව අන්තිම දෙන්න ගොඩක් දේවල්.